නිරෝගිමත් වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාට අද 2025 දෙසැම්බර් මාස 13 වෙනි සෙනසුරාදා අපි බලමු කුවේට් බහරේන් ඩුබයි සෞදි කටාර් ඕමාන් ජෝර්දාන් රටවල ඉඳලා අද ලංකාවට මුදල් යවනවා නම් අද මුදල් වලට ලංකාවේ ප්‍රධාන බැංකුව 6ක මිල ගණන් කොහොමද සටහන් වෙන්නේ කියලා. ඉතින් ලංකාවේ ප්‍රධාන බැංකුව 6ක මිල ගණන් බලන්න අවශ්‍ය නම් ඔයාලට අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න වෙනවා. channel එක subscribe කරලා නැති කට්ටිය දැම්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් like එකක් දාන්න. මොකද යාළුවනේ views 3000 4,000 ආවට like තියෙන සුළු ප්‍රමාණයක්. ඉතින් කාරුණික වෙන්න like එකක් දාලා සහයෝගයක් දෙන්න. පිටික දැනතු අපි යමු අද මිල ගණන් කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න. අද ඩොලර් එක මිල සටහන් යාළුවනේ රුපියල් 309යි. ඒ වගේම කොමර්ෂල් බැංකුවේ 308.52යි, BOC බැංකුවේ රුපියල් 307.62යි, සෙලම් බැංකුවේ රුපියල් 305.53යි, සම්පත් බැංකුවේ රුපියල් 306.93යි, NSB බැංකුවේ රුපියල් 304.27ක් ලෙස අද ඩොලර් එක මිල සටහන් වෙනවා. ඒ වගේම යාළුවනේ අද ජෝර්දාන් ඩිනාර් එකක මිල සටහන් වෙනවා. මහජන බැංකුවේ රුපියල් 432.75යි, කොමර්ෂල් බැංකුවේ රුපියල් 431.38යි, BOC බැංකුවේ රුපියල් 430.90යි, සෙලම් බැංකුවේ රුපියල් 428.43යි, සම්පත් බැංකුවේ රුපියල් 429.73යි, NSB බැංකුවේ රුපියල් 427.6ක් ලෙස අද ජෝර්දාන් ඩිනාර් එකක මිල සටහන් වෙනවා. අද බහරේන් ඩිනාර් එකක මිල සටහන් වෙන යාළුවනේ මහජන බැංකුවේ රුපියල් 814.53යි, කොමර්ෂල් බැංකුවේ රුපියල් 813.74යි, BOC බැංකුවේ රුපියල් 812.66යි, සෙල්ලම් බැංකුවේ රුපියල් 810.73යි, සම්පත් බැංකුවේ රුපියල් 811.28යි, NSB බැංකුවේ රුපියල් 809.53ක් ලෙස අද බහරේන් ඩිනාර් එකක මිල සටහන් වෙනවා. එවම යාළුවනේ කටාර් රියාල් එකක මිල සටහන් වෙනවා. මහජන බැංකුවේ රුපියල් 83.6යි, කොමර්ෂල් බැංකුවේ රුපියල් 82.38යි, BOC බැංකුවේ රුපියල් 81.36යි, සෙලම් බැංකුවේ රුපියල් 79.27යි, සම්පත් බැංකුවේ රුපියල් 80.63යි, NSB බැංකුවේ රුපියල් 79.74ක් ලෙස අද කටාර් රියාල් එකක මිල සටහන් වෙනවා. එවම යාළුවනේ සෞදි රියාල් එකක මිල සටහන් වෙනවා. මහජන බැංකුවේ රුපියල් 81.10යි, කොමර්ෂල් බැංකුවේ රුපියල් 80.39යි, BOC බැංකුවේ රුපියල් 79.83යි, සෙලම් බැංකුවේ රුපියල් 77.74යි, සම්පත් බැංකුවේ රුපියල් 78.25යි, NSB බැංකුවේ රුපියල් 75.50ක් ලෙස අද සෞදි රියාල් එකක මිල සටහන් වෙනවා. එවම යාළුවනේ අද ඔමාන් රියාල් එකක මිල සටහන් වෙනවා. මහජන බැංකුවේ රුපියල් 798.37යි, කොමර්ෂල් බැංකුවේ රුපියල් 797.39යි, NSB බැංකුවේ රුපියල් 796.73යි, සෙලම් බැංකුවේ රුපියල් 794.81යි, සම්පත් බැංකුවේ රුපියල් 795.82යි, NSB බැංකුවේ රුපියල් 793.92ක් ලෙස අද ඔමාන් රියාල් එකක මිල සටහන් වෙනවා. එවම යාළුවනේ කුවේට් ඩිනාර් එකක මිල සටහන් වෙනවා. මහජන බැංකුවේ රුපියල් 1003.19යි, කොමර්ෂල් බැංකුවේ රුපියල් 1002.47යි, BOC බැංකුවේ රුපියල් 1001.73යි, සෙලම් බැංකුවේ රුපියල් 999.38යි, සම්පත් බැංකුවේ රුපියල් 999.76යි, NSB බැංකුවේ රුපියල් 997.4ක් ලෙස අද කුවේට් ඩිනාර් එකක මිල සටහන් වෙනවා. එවගේම යාළුවනේ අද ඩුබයි ඩිරාම් එකක මිල සටහන් වෙනවා. මහජන බැංකුවේ රුපියල් 82.46යි, කොමර්ෂල් බැංකුවේ රුපියල් 81.83යි, BOC බැංකුවේ රුපියල් 80.36යි, සෙලම් බැංකුවේ රුපියල් 78.26යි, සම්පත් බැංකුවේ රුපියල් 79.37යි, NSB බැංකුවේ රුපියල් 78.50ක් ලෙස අද ඩුබයි ඩිරාම් එකක මිල සටහන් වෙනවා. එවම යාළුවනේ අද යුරෝ එකක මිල සටහන් වෙනවා. මහජන බැංකුවේ රුපියල් 357.86යි, කොමර්ෂල් බැංකුවේ රුපියල් 355.30යි, BOC බැංකුවේ රුපියල් 354.92යි, සෙලම් බැංකුවේ රුපියල් 353.30යි, සම්පත් බැංකුවේ රුපියල් 353.90යි, NSB බැංකුවේ රුපියල් 351.30ක් ලෙස අද යුරෝ එකක මිල සටහන් වෙනවා. ඉතින් යාළුවනේ දිනෙන් දින විනාඩිය වෙනස් වෙන විදේශ විනිමය අනුපාතය පුවත් බලන්න අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට ආදරෙන් මතක් කරනවා. ඉතින් යාළුවනේ දිනපතා අලුත්ම අප්ඩේට් එක දාන ලංකාවේ ප්‍රධාන බැංකුව 6ක මිල ගණන් සපයන එකම YouTube නාලිකාව lanka.com YouTube නාලිකාව. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඔයාලට ආදරෙන් මතක් කරනවා. ඒ වගේම යාළුවනේ ලංකාවේ රත්තරන් පවුමක මිල අපි ඊළඟ වීඩියෝ එකෙන් අදම සටහන් කරනවා අලුත්ම අප්ඩේට් එක. ඒකත් live අප්ඩේට් එක යන්නේ. ඉතින් ඒකත් නරඹන්න කියලා ඔයාලට ආදරෙන් මතක් කරනවා. එහෙනම් යාළුවනේ ගිහින් බුදු සරණයි, අල්ලාහ් දෙවියන් පිටයි, ජේසු පිටයි, ජය ජය වේවා. හෙටත් හමු වෙමු.